Patiran mudah wani wangi no. Patiran ne. Hoi, patiran mudah. Mana tiangnya? Mengulak kerja. Malik. Mana tiang nama? මේ දවල් එකට හිතේ සද්දාව තියෙනවා නම් ඕනෑම වෙලාවක පහන තියන්න පුළුවන් පතිරණ මුදලාලි. එහෙමයිනේ. හරි. හරි. ඔසා කියා. ඔයාලගේ මේ වගකීමක් නැති වැඩ හින්දා තමයි මේ තැනට මෙහෙම තත්ත්වයක් දැන් උදා වෙලා තියෙන්නේ. තමයි. බාසුන්නේ. ඔව් මම තමයි බාසුන්නේ කියන්නේ. මොකද ප්‍රශ්නේ? මේ පොඩි සද්දයක් ඇහෙනවනේ. සද්දයක්? ඔව් නිකන් මේ චුබ්බුක් ගාලා. පෑන් බෙල්ට් ගිහිල්ලා. එහෙමද? මේ පොඩි කරගඳකුත් එනවා බාසුන්නේ. කරගඳක්? ඔය ඒක තමයි අසනීපේ හැටි. එච්චරයි. මේ අර රතු පාට බල්බයක් තියෙන බාසුන්නේ. ඒකත් නිකන් ඉන්ඩිකේට් වෙනවා වගේ සරින් සැරේට. මේකයි මහත්තයෝ. ওই වැඩේ කොට දාන්න සතියක්වත් යනවා. ඕක දාලා යන්නකෝ. මම ඔයාලට කෝල් එකක් දෙන්නම්. සතියක්? අනේ බාසුන්නේ සතියක් හොඳනම වැඩි. සතියක් ගියොත් එහෙම ගෙදරේ මැරෙයි. බෑ ගෙට කොට දාන්න බෑ. ඔක අමාරුයි. සතියක් දෙන්නකෝ. මම හෙඩ් බාස් මම කතා කරලා කෝල් එකක් දෙන්නම්. හරි වැඩි හදලා. දාලා යන්න උතනින්. පිළිකන්නේ දාලා යන්න. අනේ බාසුන්නේ එහෙම කරන්න එපා. පොඩි වැඩක් තියෙන එන්නකෝ. මම මේක මේ කරේ තියාගෙන අරගෙන ආයි අද හදාන යන්නනේ. අනේ බාසුන්නේ. කරේ තියාගෙන? මොකද බං ඒ වාහනේ? හදලා දෙන්නකෝ බාසුන්නේ. ගෙදරින් නම් කරේ තියාගෙනම ගෙනාවේ. බාසෝ අලුත් සිපයියක් තරම් වරෙන් මෙතන වැඩක් පෙන්නන්න. ඉන්ඩිකේට් කරනවනේ ටීවී එක. දැන් නම් ඉන්ඩිකේට් කරන වැඩි වගේ. දුන්න දිනේක ඉතින් ආය කාලෙකින් එක්කට ගැහුවේ ඈ. දුන්නා සුපිරියටම දුන්න දිනේක. අවේකෙක් ඉන්නවා වැඩි කල් යන්න කලින් ගුටි කන්න බලාගෙන. බලන්නකෝ බාසුන්නේ මේ වාහන හදන තැන් වලට එහෙම ටීවී අරන් එනවද හදන්නේ? එන්නත් ගොන් ජෝක් එකක් නේ. ඔය දැන් මේ ජෝක් එක ගොන් වුණාට කමක් නැහැ. දැන් මට එන්න කියද්දි වරෙන්කෝ කියලා කිව්වද? වරෙන්තු. කාටද? අරුට. අනේක. වරෙන්තු කියලා කිව්වේ නේ. වරෙන්තු. වරෙන්කෝ නෙමෙයි නේ. නෑ. උදේට මතකයිනේ මට. කවුද එකෙක් ඉන්නවා කිය ගුටි කන්නේ? බොරු. වහ අරුටද? හරි. මට මන් නෙවෙයිනේ. වෙලෑ පිසුද?